පළවෙනි ස්ථානයේ දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානය දිනාගත්තේ BC කරපු දරුවෙක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ දෙවෙනියා බවට පත් වුණේ BC කරපු දරුවෙක්. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ 4 වෙනියා, 5 වෙනියා, 6 වෙනියා, 7 වෙනියා, 8 වෙනියා, 9 වෙනියා, 12 වෙනියා යනාදී දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් රැංක් ලබා ගැනීමට හැකියාව ලැබුණා බෞද්ධ ශිෂ්ටාචාරය හදාපු දරුවන්. එම නිසා මෙම බෞද්ධ ශිෂ්ටාචාර විෂය හැදෑරීමෙන් විශ්වවිද්‍යාලයට යාමට හැකි බව සිසුන් ඔප්පු කරලා තිබෙනවා. දැනට නීති පීඨයේ ඉගෙනම ලබන විශාල සිසුන් පිරිසක් BC හදාරා නීති පීඨය ඉගෙන ගැනීමට වරන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඕනම සිසුවෙකුට හෝ සිසුවියෙකුට කිසිම ගැටලුවකින් තොරව BC විෂය උසස් පෙළට හදාරලා සරසවි යාමට හැකි බව මාගේ සිසුන් ඔප්පු කර තියෙනවා මේ වන විට. බෞද්ධ ශිෂ්ටාචාරය හදාරා ලංකාවේ 9 වෙනි සහ දිස්ත්‍රික්කයේ 3 වෙනියා බවට පත්වීමට වාග්ය උදා කරගෙන තිබෙන්නේ ගල්නෑවේ සංඝරත්න කියන පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ බෞද්ධ ශිෂ්ටාචාරය සඳහා ලකුණු 96ක ලකුණු මට්ටමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා බෞද්ධ ශිෂ්ටාචාරය තුලින්. උන්වහන්සේ දැනට කැලණි විශ්වවිද්‍යාලයේ සාමය හා ගැටළු නිරාකරණය කියන විෂය හදාරමින් උපාධිය සඳහා සුදුසුකම් ලබා තියෙනවා. මම ත්‍රිකුණාමලයේ කච්චායන හාමුදුරන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය පන්තියට එකතු වෙන 2003 වසරේ. එතෙන් පටන් 2005 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින කම් පුරා වසර දෙකක් පුරාවට උන්වහන්සේගේ බෞද්ධ ශිෂ්ටාචාරය පන්තියෙන් අධ්‍යාපනය හදාරුවා. 2005 උසස් පෙළ විභාගයෙන් පස්සේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට විශිෂ්ට ඒ සාමාර්ථයක් ලබා ගැනීම මම කැලණි විශ්වවිද්‍යාලයට තේරුණා. මේ වන විට කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදනයේ විශේෂවේදී උපාධියක් හදාරනවා අවසන් වසරේ. 2006 එල්එල් කරලා මේ වුණාට කැලණි විශ්වවිද්‍යාලයේ සාමය ගැටළු නිරාකරණ උපාධිය හදාරනවා. 2004 දී උසස් පෙළ පන්ති හොයාගෙන යද්දී BC වලට නම් ගුරුවරයෙක් හොයන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒ වෙනකොට සමාජයේ ළමයි අතරත් කාතරත් ප්‍රසිද්ධියට පත් වෙලා හිටිය අපේ කච්චායන හාමුදුරුවෝ. BC නම් කච්චායන හාමුදුරුවෝ තමයි ඒ වෙනකොට නුවර ගම්පල ලොකු චරිතයක් වෙලා හිටියේ. කච්චායන හාමුදුරුවන්ගේ ඒ විෂයමාලාවේ ඒ තිබ්බු දක්ෂතාවයේ හින්දා ළමයි අතරේ ප්‍රසිද්ධ වුණා කච්චායන හාමුදුරුවෝ කියන්නේ ඒ සාමාර්ථයක් ලබා දෙන්න ඉන්න එකම BC ගුරුවරයා කියලා. මොකද උන්වහන්සේ ඒ උගන්වපු ඒ ඉගැන්වීමේ ක්‍රම ඉතාමත්ම සාර්ථකයි. අපි ඒවා හොඳට අත්දැක්කා. මෙන්න මේ වගේ කාරණාත් එක්ක කච්චායන හාමුදුරුවෝගේ ඒ උගන්වපු විලාසය අපිට ආකර්ෂණීයයි. ඒ ගුරුවරයා දුන්නු අවවාද මාර්ගය කියලා තමයි මම ඒ වගේ හොඳ ප්‍රතිඵලයක් ගත්තේ. ඒකින මේ ක්‍රියාවලිය දක්ෂ ශිෂ්‍යයෙකුට හා නොදන්න ශිෂ්‍යයෙකුට උපකාරයක් වෙනවා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. දෙස් විදෙස් අත්දැකීම්ලාභී ත්‍රිකුණාමලයේ කච්චායන හිමියන් සිය සංචාරයන් තුලින් ලබාගත් ජාත්‍යන්තර දැනුම සිය දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යොදාගන්නේ සිය පැවිදි දිවියේ 90